අයිබෝන් චැරිලා එතකොට මම අලුතින් ලොකු කතා වශනය ම අලුතින්ද YouTube කටෙන්ට එක ක්‍රියට් කන හොද මේ පලටෆෝර්ම් එක ම අලුත් වැඩසටහන පටන්ගම ද්‍රමික විල්ලා ජෙනරේෂන් ගැප් එක පිළිබඳ යන එක පොඩියවුන් අතරයි වැඩිහිටි පරම්පරාවතරයි උන්ට පොඩියුන් ගෙන තින ඉරිසිාවයි කොහකමයි ගෙන තව මොම කතා කරන්න දොඩි විදේශේෂ්‍රකීපයක් කොස කතාගන්න දොඩ වැඩසටහන් පිලක් ඉස්රහට ඉන්න තියෙනවාද පලවින් වැඩසටහන කල්නාසිකරනුට අපි කෙලිම වැඩසටහන්ට යම් ගොඩා මාත්සුකාවගෙන අපි කෙලිම යොමුයම් අපි මේසරේ අප මම මේ අලුතින් පටන්ගත YouTube චැනල් එකේ වීඩියෝ එකට කෙඩින්ම යමු මම අතරමුණතන මේ මට හිතන දේ මගේ මතේ මම කියන්නේ එතකොට මේ කවුරුත් හිතන දේවල් එක මට අදාළත් යන්න මේ එතකොට ඔගොල්ලන්ට ඔගොල්ලොන්ගේ අදහස් කැමති විදිහකට දක්වන්න පුළුවන්. ඒතකොට සමාජ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට මේ මම දාන්නේ මගේ මතය. ඒතකොට දැන් මගේ කන්ටෙන්ට් එක තමයි channel එකකිනුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මේ gen war එක. එතකොට generation war එක වැඩිහිටියෝ versus පොඩියුන් කියන සාමාන්‍යයෙන් අපි 2000න් පස්සේ කියනවා. ඇත්තරම වැඩිහිටියෝ ඒ කියන්නේ මේ මගේ පරම්පරාව. හොඳද? මගේ පරම්පරාව මේ අලුත් කොල්ලෝ කෙල්ලෝ එක්ක පොඩි ඉරිසියාවක් පොඩි කේන්තියක් තියනවද නැද්ද කියන එක තියෙනවා. මොකද මේ ඕක තමයි ඇත්ත කතාව. ඇත්තට මේක තියෙනවා. මේ සෝෂල් මීඩියා වල ගත්තොත් කැඩීම පස්සේ තියෙන්නේ මොකද්ද? දරායින් පස්සේ මෙහෙමයි මෝඩයි ඔක්කොම මොනවද දන්නේ? ඔය අක්කු මොනවද දන්නේ? අරකයි මේකයි මං කල්පනා කරා මේක ඇත්තටම මෝඩද ඇත්තටම මුන්ට ඇත්තටම මෙලෝදියක් තේරෙන්නේ නැද්ද? ඔක ඇත්තටම හින බොරු කතාවක්. ඕක කොහොම දෙයක් නෑ. ඔය ලොකුම දේ තමයි මේ වයසක හැටි කරෙන්නේ මහත් ඇතුළු හොඳේ. එතකොට අප ඇත්තට අපි හැමෝම පොඩි උන් ඉහිරිතියි. මොකද හරියටම ගත්තොත් එහෙම ඉතින් අපි උනත් හිතලා බලන්න එපා. මගේම ළමයෙකුත් හරි ඔය කියන මිනිස්සුන්ගේ ළමයෙකුත් 2500 බුදු ළමයෙක්නේ. අපි කතා කරන්නේ අවුරුදු 35 50ත් අතර මේ මැචුවර් ලෙවල් එකේ ඉන්නේ පිරිමි කොට්ටාසය හා කාන්තා කොට්ටාසය. 2500 ළමයෙක් දැන් මිනිස්සුන්ගේ ගෙවල් වලත් ඉන්නවනේ. ඒතකොට ඔය ඉන්නේ තමන්ගේම කොටසන්නේ ඔය 2500 කොටසන්නේ තමන්ගේ ගෙදරත් ඉන්නේ. දැන් ඔය අපේ ලොක්කන්ගේ තියෙන ලොකම ලොජික් එක තමයි මේ දැන් මේ මුන්ට මුන්ගේ ළමයා හින සුපිරි වැඩ. ඌ හොඳයි. ඌ හින සීලවන්තයා හින සුපිරි වැඩ. අනිත් කෙල්ල කොල්ල සේරම ඇටෙන් පොත්තෙන් ආපු සිප්පිකයි. ඇත්තම කතාව මේ පොඩි එවුන් ඇත්තම කතාව මුන් අපිව ගණන් ගන්නේ නැහැ. හරිද? උන්ගේ පාඩු උන්ගේ ලෝකෙ උන්ගේ වැටි කරගෙන යනවා. ඉතින් ඕක අපි මේ අකුන්ට එක දරා ගන්න බෑ. මොකද මුන් මේ අකු අපිට රෙස්පෙක්ට් කරන්නේ. හරිද? අලුත් හැඳුමක් කැන් දත්තරදී කෙල්ලෙක් කොටට එම් දත්තරදී අය සભ્યත්වයයි අරකයි මේකයි කොටින්ම කියනවා නම් ඔය කියන විදිහට මේ අපේ මහා ලොකු පරම්පරාවේ ගයිඩන්ස් එක නැතුව මේ ලෝකෙ ඉස්සරහට යන්නම බෑ. බම්බුව තමයි බෝ කොහොම එකක් නැහැ. ලෝකෙ දියුණු රටවල මේ මනස් ගාට ඇත්තෙත් නැහැ. හරිද? අපේ ජෙනරේෂන් එකේ උන්ගේ පොඩි උඩ දින පළවෙනි චෝදනාව මොකද්ද? පොඩි කාලේ ගෙවපු ළමා අපි පොඩි කාලේ ගෙවපු ළමා කාලේ මුන් ජෙමෙන ළමා කාලේ හත්පසින්ම වෙනස් වෙයි. ඒකත් එක්ක බලද්දි අපි කරපු දේවල් එක්ක මුන් මොනවද කරලා තියෙන්නේ? මුන් හින අයිසොලේට් වෙලාලු ඔන්ලයින් විතරලු දන්නේ. ඔන්ලයින් කොටන්න විතරලු දන්නේ. ඉතින් ඕක වෙනස් තමයි. ඉතින් කාලේ වෙනස්, පාලේ වෙනස්. ඒ කාලේ තිබ්බ බහූබූත නෙමෙයි දැන් තියෙන්නේ. දැන් බහූබූත වෙනස්. හරිද? දැන් ඔය 80 ගණන් වල ඔය ජෙනරේෂන් එකේ මහා ලොකුට කතා කරන 80 ගණන් වල ඉන්න අපේම හිපාටෝ ටික මොකද්ද ඔය කියන්න හදන්නේ? ඉස්සර ගමේ තිබ්බ එක ටීවී එකයි. හරිද? ඔය ටීවී එක බලන්න අපි සේරම 70 බුරුත් ඇහැති කරේ ඔක්කොම එකතු වෙලා දුවගෙන ගියාලුවේ ටීවී එකේ බලන්න ඒ කාලේ කොච්චර රසවත්ද කියලා. හරිද? ඒතකොට ඒකට මුන් ටික පිස්සු බල්ලෝ වගේ ඒකට දුවගෙන ගියේක හොඳයි. ඉතින් ඒ වෙලා තියෙන්නේ එකම කියුරියෝසිටි එක තමයි. හරිද? තොඩ උඹලත් ඒක රේ ටෙක්නොලොජි එක පස්සේ දියු අලුත් දෙයක් ආවා වීඩියෝ බලන්න පුළුවන් ටීවී එක කියලා අමුතු දෙයක් ආවා කියලා ගම් කබරේ ටිකට පොඩි ආතල්ලයක් ඇල්ලුම් මෙව්වා. ඉන්න පොඩි උන් ටිකට ෆෝන් එක යටි තියෙනවා. හරිද? ඉතින් දැන් උපදිනකොටම උන්ට ඒ දේවල් ලැබුණා. හරිද? ඒක මේ ජෙනරේෂන් එක. ඒක ඒ ජෙනරේෂන් එක. මොකද ඒකේ අදහසනේ මුන් ඔන්ලයින් ඉනවා කියන එක නෙමෙයි අපිට ඒ කාලේවත් තිබ්බේ නෑ. දැන් උදාහරණයක් විදිහට යතේ ඉන්නේ නාකි ආච්චි කරේ අම්මන්ඩි කරියම් බඳු හතමාරෙන් පස්සේ මේ ටීවී එක ගාවින් දාලා ගන්න බහිරරයා වගේ ටීවී එකේ ඉන්නේ.
අර ටීවී එකට ඇඩික්ට් වෙලා. අයිනු ඒවත් අරදී. එම කියනම් මණ්ඩිම කියනවා. අනිත් පැත්තට මේ පොඩි උන්ට පුළුවන් නම් ඔය ෆෝන් වලට වෙලා වෙන සියල්ලලු ෆෝන් එකේම ඉඳලා වැලලියල්ලා. හරිද? යකාගේ ලොජික් නේ හලෝ මේවා. හරිද? හරිද? ඔව් පොඩි උන්ට ඔය දැක්කම ඇත්තම කතාව උන්ට hina යනවා. හරිද? මේ මහයුන්ගේ නැටිලා දැක්කම. හරිද? හරි. දැන් ඊළඟ චෝදනාව තමයි මේ පොඩි උන් ඇත්තටම කිසිම දෙයකට දක්ෂ නැද්ද කියලා. හරිද? දැන් මගේ කතාවල් වල එක එක ශේත්‍රවල කියන රංගපෑම ක්‍රිකට් ඒ ඔක්කොමත් එක්ක අපි එක එක අරන් බලමු සාමාන්‍ය සමාජ කන්ට්‍රොවර්ෂල් දේවල් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විවිධ මාතෘකා යටතේ මම කලින් අදහස් කරා වගේ ක්‍රිකට් රංගපෑම් වගේ විවිධ ශේත්‍ර වලින් අපි මේ ජෙන් දෙකේ තියෙන වෙනස අපි මේ හදාarලා ගහමු මම මේ අමුම පොඩි උන්ට කඩේ යනවත් නෙමෙයි සාමාන්‍ය මට දැන ගන්න ඕනේ සාධාරණ ඇත්ත මොකද්ද කියලා මේ කතා කරගන්න එක මොකද මට මම මේක විනෝදයට කරන දෙයක් ඒ නිසා මට මම මගේ මත ඉදිරිපත් කරන එක විතරයි කරන්නේ කොට දුරට මගේ ඊළඟ බලාපොරොත්තුව ක්‍රිකට් සම්බන්ධ මේ ජෙන් දෙකේ හැප්පීම ගැන එපිසෝඩ් එකක් කරන්න අපි ඊළඟ එපිසෝඩ් එකකින් හමු වෙමු. පිටා වේවා.